මේ වන විට විශේෂයෙන්ම ගංගා දෝණි කීපයක තවමත් අනතුරුදායක මට්ටම කිසිසේත්ම පහව ගොස් නැහැ. ඒ වගේම ඉතාම අනතුරුදායක මට්ටම වැඩි වෙමින් පවතින හංවැල්ල ජල මට්ටම උපරිම මට්ටමට පැමිණ නැහැ. විශේෂයෙන්ම අවිස්සාවේල්ල අපගේ මිනුම් මධ්‍යස්ථානයට අනුව මීට කලින් පැමිණි ගම් වතුර මට්ටමට වඩා අඩි කීපයක් වැඩි මට්ටමක ජල ප්‍රමාණයක් ඇවිල්ලා මේ වන විට යම් ස්ථිර මට්ටමකට පැමිණ තියෙනවා විශේෂම අවිස්සාවේල්ල ප්‍රදේශයේ. නමුත් පහළ පිහිටි ප්‍රදේශවල තවදුරටත් ඉතා වේගයෙන් ජල මට්ටම වැඩි වෙමින් පවතිනවා. ඒ වගේම හංවැල්ලෙන් පහළ ප්‍රදේශවලත් බොහෝ ප්‍රදේශවල ජලය ඇතුල් වී තියෙන්නේ. එම තත්ත්වය තවදුරටත් වැඩි වෙන බව තමයි මට ප්‍රකාශ කරන්න තියෙන්නේ. මක්නිසාද මේ වෙන විට යම් මට්ටමක වර්ෂාපතනය අපගේ කොළඹ සහ යවට ප්‍රදේශවලට ඒ වගේම ඇතැම් ප්‍රදේශවලට නැවතී තිබුණත් ඉහළ ප්‍රදේශවලට ලැබුණු අති දැවැන්ත ජල ප්‍රමාණය අනුව තවදුරටත් ජලය මට්ටම වැඩි වෙනවා. විශේෂයෙන්ම කොළඹ ආසන්නයේ පිහිටි ප්‍රධාන හංවැල්ල සහ ඉන් පහළ ප්‍රදේශවල ජල මට්ටම් තව අඩි කීපයක වැඩිවීමක් දක්වා වැඩි වෙන්නට හැකියාව තියෙනවා. මේ තියෙන තත්ත්වය මත විශේෂයෙන්ම දවසේ ඇතැම් විට අපගේ ස්වයංක්‍රීය ජල මාපක බලන අය හිතන්න පුළුවන් නාගලම් වීදියේ අපගේ මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම වැඩිවීමේ වේගය ඉතාම සියුම් නිසා ඇතැම් විට තවත් වැඩි වෙන එකක් නැහැ කියලා හිතන්න පුළුවන්. විශේෂයෙන්ම වඩදිය බාදිය තත්ත්වය මත එතන ජල මිනුම් වෙනස් වෙනවා. ඒ පිළිබඳ අනාවබෝධයෙන් කටයුතු කරන්න එපා. තවදුරටත් ජල මට්ටම ඉහළ යනවාමයි. ගම්පහ දිස්ත්‍රික්කයේ අතනගලුවේ ජල මට්ටමත් තවදුරටත් වැඩි වෙනවා. ඊයේ දිනේ අතිශය විශාල ජල වර්ෂාපතනයක් ලැබුණා. මිලිමීටර් 300කට ආසන්න ප්‍රමාණයක් දූණමලේට ඉහළ ප්‍රදේශවලට මේ අනුව තවදුරටත් ජල මට්ටම ඉහළ යමින් තියෙනවා. මේ වන විට දූණමලේ අපගේ ජල මිනුම් මධ්‍යස්ථානයේ උපරිම මට්ටමටත් උඩ අපිට මේ වන විට එම මිනුම් මධ්‍යස්ථානයේ පවා සමස්තයක් විදිහටම යට වෙලා තියෙනවා. තව ගම්පහ දිස්ත්‍රික්කයේ පහළ ප්‍රදේශ වගේම ගම්පහ නගරයේ තවදුරටත් ජල මට්ටම ඉහළ යනවා. වත්තල ජායල වැනි ප්‍රදේශවල පහත් බිම් තවදුරටත් යට වෙන බව තමයි කියන්නේ. ඒ වගේම තවත් සුවිශේෂ තත්ත්වයක් තියෙන්නේ මහාවය කුරුණෑගල දිස්ත්‍රික්කය විශේෂම ගිරිඋල්ල සහ බඩල්ගම මිනුම් මධ්‍යස්ථාන අති දැවැන්ත ජල මට්ටමක් පැමිණ තිබෙනවා. ඊයේ විශාල වර්ෂාපතනයක් ලැබීමත් සමගම එම නිසා ගිරිඋල්ල එම පහළ ප්‍රදේශ දිවුලපිටිය අලව්ව කටාන මීරිගම පන්නල දංකොටුව නාරම්මල මීගමුව සහ වෙන්නප්පුව ආදී ප්‍රදේශවල පහත් බිම් මහාවය ආසන්නයේ පිහිටි පහත් බිම් අනිවාර්යයෙන්ම තව දුරටත් යටවීමේ අවදානම තියෙනවා වැඩි වෙනවා. එම නිසා එම ප්‍රදේශවල ජනතාවටත් මා ඉල්ලා සිටිනවා කිසිසේත් මේ වර්ෂාපතනයේ අඩුවීමක් නිසා තමන්ගේ ප්‍රදේශය යට නොවෙනවා කියලා හිතන්න එපා කියන ප්‍රකාශනය කරනවා. ඊට හේතුව තමයි අපි මෙතෙක් මෑත ඉතිහාසයේ බඩල්ගම සහ ගිරිඋල්ල මිනුම් මධ්‍යස්ථානයේ එන ජල මට්ටම් වලට වඩා ඉතා වැඩි ජල මට්ටමක් මේ වෙනකොට පැමිණ තිබෙනවා. ඒ කියන්නේ කවුරු හරි ඒ ප්‍රදේශයේ විශේෂයෙන්ම බඩල්ගමෙන් පහළ හලාවත පැත්තට වන්නට තියෙන ප්‍රදේශ සහ මීගමුව පැත්තට වන්න තියෙන ප්‍රදේශවල ජනතාව තේරුම් ගන්නවන මේ මට්ටම දැනට පැමිණ තියෙන මට්ටමට වඩා සැලකියුතු මට්ටමක් තවදුරටත් ජල මට්ටම වැඩි වෙන බව. දැදුරුවය සහ කලාවය මේ වෙන විට දැදුරුවේ ජලාශයේ තප්පරයට ගණඩි 1,70,000කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරනවා පහළට. මේ නිසා දැදුරුවය ගංගා ද්‍රෝණියේ කිසිම ස්ථානයක ජල මට්ටම අඩු වේවි හිතන්න එපා. ඒ වගේම කලාවේ ජල මට්ටමුත් එහෙමයි. කලාවේ රාජාංගන ජලාශයේ ජල මට්ටම් ඊටම තවමත් ඒ ප්‍රමාණයන්ගෙම නිදහස් කරනවා. සියලුම වාහන දොරටු විවෘත කරලා තියෙන්නේ. මේ ඒ වගේම මල්වතුවයත් ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොහෝ ජලාශවල ජල මට්ටම් තවමත් වැඩි වීම හේතුවෙන් වාහන දොරටු විවෘත කරලා තියෙන්නේ. තන්ත්‍රිමලෙන් පහළ ප්‍රදේශ බොහෝ දුරට තව ජල මට්ටම් තන්ත්‍රිමලේ තවමත් ඊටම වැඩි ජල මට්ටමක පවතින්නේ. මේ නිසා ඉහළ ප්‍රදේශ ජලයෙන් යට වෙනවා. මම ඒ නිසා ඉල්ලා සිටිනවා සියලුම ජනතාවගෙන් මේ අවස්ථාවේ වර්ෂාපතනයේ යම් අඩුවීම කියන්නේ ජල මට්ටම් අඩුවීම නෙවෙයි